Welcome back to my YouTube channel. ඉතින් මම අද ආවේ ලගේජ් එක පැක් කරගන්න විදිහ ගැන කතා කරන්න. අත්‍තරම හැම රට යන කෙනෙක්ටම ලගේජ් එක පැක් කරන විදිහ වැදගත් වෙනවා. මොකද මම මගේ ලගේජ් එක පැක් කරගත්ත වීඩියෝ එකක් බලලා ඉතින් අද බලමු ලගේජ් එක පැක් කරගන්න විදිහ. මම හිතනවා අපි මුලින්ම බෙහෙත් ගැන කතා කරලා හොතයි කියලා. මම අරන් ආපු දේවල් මම පෙන්නන්න. මුලින්ම කියන්න ඕනේ ඔයාලා ලූස් විදියට බෙහෙත් ගේනවා නම් ඒක හොඳට සිහි කරගෙන ඉන්න. මොකද හුලං අදුලට පස්සේ මේ බෙහෙත් එකෙන් වැඩක් නැති වෙනවා. ඔයාලා ඒක පාවිච්චි කරාට පස්සේ මොකක් හරි ටිප්ස් එකක් හරි ගහලා ඒක පරිස්සමට හුලං අදින්න නැති තැනක තියන්න ආයෙ පාවිච්චි කරන්න පුළුවන් විදියට. කාලගුණය වෙනස් වෙනකොට සමහර අයට උණ, සෙම, කැස්ස වගේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඉතින් ලංකාවෙන් එනකොට ඒවට ස්ථිර පිළියම් කරගෙන යනවා නම් හොඳයි. ස්ට්‍රෙප්සිල්ස්, කැස්ස පැණිය වගේ දේවල් අරන් එනවා නම් ඇත්තට ගොඩක් හොඳයි. තව ඔයාලා දන්න ડોක්ටර් කෙනෙක් ඉන්නවා නම් ඒ ડોක්ටර් ගාවට ගිහිල්ලා ඔයාලට පුළුවන් බෙහෙත් එකක් ලියා ගන්න. ඒ බෙහෙත් එකම නේද ඔයාලා යන රටින් අපිට බෙහෙත් ගන්න පුළුවන්. පැනඩෝල් ගේනකොට මම මේ විදිහ පැක් එකක්ම අරගෙන එනවා. මොකද සමහර විට මෙහි පැනඩෝල් හොයාගෙන නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහ පැක් එකක්ම අරගෙන එනවා. ඉතින් ඇත්තටම අසුමෝදගම් සමහන් වගේ දේවල් අරගෙන එන්න. වෙන රටක හොයාගන්න නැති දේවල්. ඇත්තටම මේ වගේ දේවල් ගොඩාක් වැදගත් වෙනවා අපිට. මේ වගේ දේවල් අතරම වෙන රටවල් වල හොයාගන්න නැති නිසා ගොඩක් වටිනවා. ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් ඉක්මනට ලෙඩ අඩු කරගන්න. ලේප එක්ස් ඔයිල් වගේ දේවලුත් මම අරගෙන ආවා. මොකද මට මේ එක්ස් ඔයිල් එක ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා. ගාලා විනාඩි 4ක් විතර යනකොට ඔළුව කැක්කුම ඒ වගේ දේවල් ඉක්මනට අඩු වෙනවා. ඔයාලට හරියන බෙහෙත ඔයාලා අරගෙන ඉන්න බලන්න. අසුමෝදගම් සමහර වලට අමතරව ඔයාලට පුළුවන් පස්පංගු පැකට් ටිකක් අරගෙන එන්න. ඒකත් ගොඩක් වටිනවා. ඊගාවට අපි කතා කරමු කුළු බඩු වර්ග ගැන. ඇත්තටම ගොඩක් රටවල් වල පැණි රහට කනවා වැඩි. ඉතින් අපිට මේ දේවල් දැන් ලංකාවෙන් එද්දි ඇත්තටම හුරු නෑනේ. ඉතින් ලංකාවේ අපේ අම්මලා 3-5 මිරිස් කුඩු කහ කුඩු ගෙදර කොටලා වේලලා ඒ විදිහට හදා ගන්නවානේ. ඒ වගේ දේවල් වලින් වුණා ඇත්තටම රසයිනේ ගෙදර දේවල් වලින්. ලංකාවේ දේවල් වලින් වුණාට ඉතින් ඔයාලට පුළුවන් නම් ඒ දේවල් ගෙදරින් අරගෙන එන්න, ලංකාවෙන් අරගෙන එන්න ගොඩාක් වටිනවා. මොකද මෙහි ඇත්තටම මිරිස් උනත් සැර නැති වෙන්න පුළුවන්, රස නැති වෙන්න පුළුවන්, අපිට රස වෙනස් වෙනවා එතකොට. ඉතින් ඒ වගේ දේවල් ඔයාලට පුළුවන් නම් ගෙදරින් අම්මට කියලා මේවා කරගෙන පොඩි අර ප්ලාස්ටික් ටින් එකකට දාගෙන අරගෙන එන්න. මම දැන් පෙන්නන්නම් ඒ ටින් එකට දාන විදිය. මේ වගේ ප්ලාස්ටික් බෝතලයක් අරගෙන ඒකට ගම් මිරිස් කුඩු, කහ කුඩු 3-5 කුඩු මිරිස් කුඩු දාගන්න. දාලා හොඳට සෙලෝ ටේප් එකකින් මේ වට ඔතන්න ඕනි. නැත්නම් ඇත්තටම මෙයාලා ලගේජ් දානකොට කිසි පරිස්සමක් නැහැ. ආහාර මෙහෙට විසි කරනවා. එතකොට මේවා පැලෙන්න පුළුවන් වෙන ඩැමේජ් එක ගොඩක් වැඩි. එතකොට ඔයාලා ගැන්නුම් වලට එහෙම ගෑවෙන්න පුළුවන් මේ වගේ වෙන මේවා ඇතුළේ තියෙන දේවල්. ඉතින් ඒ හානිය නැති කරගන්න ඕන පුළුවන් මේක සෙලෝ ටේප් එකකින් හොඳට ඔතලා පරිස්සමට පැක් කරන්න. ඔයාලට පුළුවන් තව ඔය දීර්ඝ කාලෙ තියාගන්න පුළුවන් කෑම තියෙන chili paste වගේ ඔය මාළු වේලපුවා හැම අංගේ වගේ කෑම අරගෙන ඇවිල්ලා තියාගෙන ටික ටික ඔයාලට කෑම කන්න පුළුවන් මාසෙක විතර හරින. ඇත්තටම අපිට ආව ගමන් අපිට කෑම උයා ගන්න බඩු ඒ දේවල් ගන්න ඇත්තටම සල්ලි නැහැනේ. එතකොට ඒ වගේ දේවල් තියාගත්තට පස්සේ අපිට ගොඩක් පහසු වෙනවා. ඔයා වෙන රටකට ගියාට පස්සේ එතන කරන ජොබ් එකේ ඔයාට කෑම දෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවකට ඔයාට ඉක්මනින් ශනික කෑම හදාගෙන කන්න පුළුවන් දේවල් අරන් ගියා නම් ගොඩක් හොඳයි. සමපෝෂ නූඩල්ස්, තව බිස්කට් පැකට් වගේ දේවල් අරන් යනවා නම් හොඳයි. මොකද අපිට මාසයක් විතර යනකම් උයා ගන්න පුළුවන් බඩු ටික ගන්න ගොඩක් අපහසුයිනේ. මාසයකට වගේ සෑහෙන කෑම ටිකක් අරගෙන යනවා නම් ඔය ඉක්මනට හදාගන්න පුළුවන්, පහසුවෙන් හදාගන්න පුළුවන්. මාසයක් සෑහෙන්නකටපත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මම කරපු දේවල් මම මේ කියන්නේ. ගත්තු
ක්‍රීම් සබන් තව ඇඳුම් ඒ වගේ දේවල් මම අරගෙන ආවා සපත්තු කොණ්ඩ කටු ඊළඟට තමයි රටකට යනකොට සමහර විට වගේ චාර්ජර් එකට සෙට් වෙන්න ප්ලග් පොයින්ට් එකක් නැති වෙන්න පුළුවන්. ඒකට ඕඩර් කරන්න තියෙන්නේ ඇඩැප්ටර් එකක් ගන්න. මේ විදිහ හැම ඕනම ප්ලග් එකකට ගැලපෙන ඇඩැප්ටර් එකක්. මේක මේ විදිහට මෙහෙම ගන්න පුළුවන්. මෙතනින් ඔන් කරලා පස්සේ මෙහෙම එනවා. මේක ඕඩර් කරගන්න පුළුවන්. ආයෙ මෙතන මේ පැත්ත. එතකොට මේක පාවිච්චි කරන්න පුළුවන් වලට මේක පාවිච්චි කරන්න පුළුවන් මේක පාවිච්චි කරන්න පුළුවන් තුනක් තියෙනවා. මේ විදිහට මේක අන්ලොක් කරන්න ඕනි. ලොක් අන්ලොක් මේක මෙහෙම ඇතුළට ඔබලා මෙතනින් ලොක් කරන්න ඕනි. ලොක් කරන්න ඕනේ. එතකොට ආයෙ එළියට එන්නේ මේකත් මේ පැත්තේ මෙතනින් ඔබලා එහෙම ලොක් කරන්න ඕනේ. එතකොට ආයෙ එළියට එන්නේ මේ විදිහට. අපිට මේක ඇත්තටම ගොඩක් වටිනවා ෆෝන් එක charge කරගන්න මේ වගේ දේවල් වලට. ඉතින් මේ වගේ එකක් ගත්තා නම් ඇත්තටම ගොඩක් වටිනවා. ඊට අමතරව ගෑන් ළමෙක් නම් ඔයාට ඒ දේවල් ඒ සනීප ආරක්ෂක දේවල් මාසෙකට හරියන්න අරගෙන යන්න අනිවාර්යෙන්. ඔයාලගේ ෂැම්පු ක්‍රීම් ඔයාලා අරන් යනවා නම් අනිවාර්යෙන් ඒක වටේට සෙලෝ ටේප් ගහලා අරන් යන්න. ෂැම්පු ඒ දේවල් අරන් යනවා නම් අනිවාර්යෙන් මේ විදියට හොඳට සෙලෝ ටේප් කරලා අරන් යන්න. මොකද මේක ඇරෙන්න පුළුවන්. මේ කට ඇරෙන්න පුළුවන්. ඇරිලා වගේ ඇඳුම් වල හැමතැනම ගෑවෙන්න පුළුවන්. ඒ නිසා වැඩි පරිස්සමට මේ විදිහට හොඳට සෙලෝ ටේප් කරලා අරගෙන යන්න. ලගේජ් වල බර ගැන කතා කරනකොට හෑන්ඩ් ලගේජ් එක අපිට කිලෝ 7ක් අරගෙන යන්න පුළුවන්. මේ ලගේජ් එකේ කිලෝ 25ක් 30ක් වගේ අරගෙන යන්න පුළුවන්. එයාලා ඉන්න එකට ඒක වෙනස් වෙනවා. ඔයාලගේ ටිකට් එකේ තියෙනවා බරක් කොච්චරක් අරන් පුළුවන්ද කියලා. ඊළඟට වැදගත්ම දේ තමයි ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික. ඒ ටික පිළිවෙලට ලස්සනට තියාගන්න. ඔයාගේ පාස්පෝර්ට් එකේ ඉඳන් හැම ඩොකියුමන්ට් එකක්ම මේ වගේ ක්ලියර් බෑග් එකකට දාලා ලස්සනට හදාගන්න. නැත්තම් මේන් ලගේජ් එකට දාන්න එපා. හෑන්ඩ් ලගේජ් එකේ හරි ඔයාගේ අතේ හරි තියාගන්න. ඇත්තටම මේක ගොඩක් යූස් කරනවානේ. එයාපෝට් එකකින් බලනවානේ. ඒ නිසා මේ විදිහ ලස්සනට තියාගන්න. මම තව පොඩි බෑග් එකක් ගත්තා. මගේ ෆෝන් එක ඒ වගේ දේවල් දාගන්න. චාර්ජර් නම් මේන් ලගේජ් එකට දාන්න බෑ. ඒක හෑන්ඩ් ලගේජ් එකේ තමයි අරන් යන්න ඕනි. හොරින්වත් අරන් යන්න එපා. මොකද චෙක් කරනකොට හවුනොත් ඒ දේවල් ඔයාගේ ලගේජ් එකෙන් අයින් කරනවා. ඊගාවට ඇඳුම් ගැන කතා කරමු. ඇත්තටම සීතල රටකට යනවා නම් ඒ දේවල් ඕනේ. අර ජැකට්, සොක්ස්, ග්ලව්ස් ඒ වගේ දේවල් අර සීතලෙන් ආරක්ෂා වෙන්න වගේ ඒ වගේ දේවල් ගන්න අනිවාර්යෙන්. අපිට බලමු ටී-ෂර්ට් එකක් නමා ගන්න විදිය ලගේජ් එකට දාගන්න පුළුවන් විදිය. ඒ කියන්නේ පහසු විදියට. ඔයාලට පුළුවන් ඒ විදියට නමලා මෙහෙම අර ලගේජ් එකේ තියාගන්න ලස්සනට. නැත්තම් ඔයාලට පුළුවන් හතරට නමලා ඒක කොහොම ටී-ෂර්ට් එක තියාගන්න. ඊගාවට අපි බලමු සපත්තු දෙක. ඔයාගේ සපත්තු එහෙම තියෙනවා නම් මේ විදිහට හොඳට පැක් කරලා ලගේජ් එකට දාගන්න පුළුවන්. එතකොට ඉතින් එහෙම පොඩ්ඩක් අර බැලන්ස් කරගන්න පුළුවන් අපිට. මම මේ කියන්නේ මම කරපු දේවල්. මොකද මගේ අත්දැකීම් එක මම කියන්නේ. ඉතින් ඊට අමතරව මට අමතක වුණ දෙයක් තියෙනවා නම්
පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියලා. මොකද මමත් මගේ ලගේජ් එක වීඩියෝ වලින් බලලා තමයි හදාගත්තේ. ඉතින් මම හිතනවා මේක ගොඩක් හොඳ වීඩියෝ එකක් එන්නේද කියලා. ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟට ලස්සන වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකකින්. බයි.